මගේ නම රොමාල්. මේ තියෙන්නේ මගේ පරණ බෝරින් ඩෙස්ක්ටොප් එක. එතකොට මේ තියෙන්නේ මං දැන් ලස්සනයි කියලා හිතන් ඉන්න මගේ දැන් තියෙන ඩෙස්ක්ටොප් එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ ඩෙස්ක්ටොප් එකත් මගේ ඩෙස්ක්ටොප් එක වගේ ලස්සනට හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා ඩෙස්ක්ටොප් එකේ තියෙන මේ ඩෙස්ක්ටොප් අයිකන්ස් ටිකයි එතකොට ටාස්ක් බාර් එකේ තියෙන මේකේ අයිටම්ස් ටිකයි ඔක්කොම ටික හයිඩ් කරගෙන ඉන්න ඕනේ මේක පිළිවෙලකට ලස්සනට හදාගන්න. ඉතින් මම මුලින්ම මේ විදිහට ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා view කියන ඔප්ෂන් එකේ තියෙනවා show desktop icons කියලා ටික් එකක් අඩිච්ච ඔප්ෂන් එක. ඉතින් මම ඒක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට මගේ තිබ්බ desktop icons ඔක්කොම ටික නැති වෙලා ගියා. ඉතින් ඔයාලට ඕන නම් ආයෙත් ඒක ඔබලා ඒක ගන්න පුළුවන්. මම දැන් මේක හයිඩ් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ task bar එක පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න. ඉතින් මම task bar එකට right click කරලා task bar settings වලට යනවා. task bar settings වලට ගියාට පස්සේ මෙතන තියෙන icons ටික මේ search box එක මම hide කරලා මේ තියෙන ඔක්කොම ටික ඔයාලගේ මෙතන තව ගොඩක් තියෙනවා නම් ඒ ඔක්කොම ටික off කරගන්න. මම ඒ ටික off කරගත්තා. හරි ඊට පස්සේ මෙතන ආයෙම ඔයාලට පේනවා මේ tray එක තියෙනවා ඔයාලගේ tray එකට ඉතින් මෙතන තියෙන icons ඔක්කොම ටික drag කරලා දාන්න පුළුවන්. දැන් මම මේ ටික මෙන්න මේ විදිහට tray එක drag කරනවා. එතකොට එතන clean වෙනවා ගොඩක්. මේ icons ඔක්කොම ටික මම drag කරලා දාගත්තා. මේ ටික දාන්න බෑ. දැන් මගේ tray එකේ තමයි icons ඔක්කොම ටික තියෙන්නේ. හරි. දැන් අපි අපේ desktop එක clean up කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන අපේ live wallpaper එක අපේ desktop එකට දාගන්න. ඉතින් ඔයාලට Google එකේ live wallpapers ගන්න පුළුවන් sites ඕන තරම් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට ගිහිල්ලා නිකන් Google එකේ search කරලා පෙන්නන්නම්. අපුණා 4K live wallpaper කියලා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට ඕන නම සර්ච් කරලා live wallpaper කියලා ගාපුවම ඔයාලට කැමති එකක් download කරගන්න ඕන තරම් sites එනවා. ඉතින් මේ motion BGs කියලා website එකක් තියෙනවා. ඔයාලට මේක ගිහිල්ලා බලන්න පුළුවන්. මම description එකේ link එක දාලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ website එකේ 4K වලින්ම ඔයාලට ඕන live wallpaper එකක් තියෙනවා. ඒ වගේ මේ තියෙන live wallpapers පට්ට quality. මෙන්න මේ wallpaper ගොඩක් කාලයක් දාන් හිටියා. මේක පට්ට ලස්සනයි අතරම. අද මම දාන්න යන්නේ මෙන්න මේක මගේ desktop එකට. ඉතින් මම ඒකට ගිහිල්ලා ඉතින් ඔයාලට මේක පට්ට ලස්සනයි. ඒකට ගිහිල්ලා මම download කරගන්න මෙතන 4K වලින් download කරන්න පුළුවන්. HD download කරන්න පුළුවන්. මම 4K වලින්ම download කරගන්නවා වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ ඔයාලගේ live wallpaper එක ඔයාලගේ desktop එකට දාන්න ඔයාලා මුලින්ම ඔයාලගේ Microsoft Store එකට ගිහිල්ලා search කරන්න ඕන lively wallpaper කියලා. lively wallpaper කියලා search කරාම මෙන්න මේ වගේ icon එකක් තියෙන items එකක් එනවා. ඉතින් ඔයාලට ඒක install කරන්න පුළුවන් මෙතනින්. මේක MB 400ක් වගේ වෙනවා මේ application එක. හරි. මගේ download ලා ඉවරයි lively wallpaper එක. මම මේක open කරගන්නවා. හරි. ඉතින් ඔයාලට මේක open කරගද්දිම කැතම කැත live wallpapers වගේ මෙයාලා default දීලා තියෙනවා. ඉතින් ඒක අපිට වැඩක් නැහැ. අපි මෙතන add wallpapers ගිහිල්ලා අපි download කරගත්තු wallpaper එක මේකට දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම download කරපු wallpaper එක මේක මම click කරලා open දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ලස්සනට පේනවා මේක. ඉතින් මම මෙතන okay දෙනවා. දැන් ඔයාලට වෙනවා මගේ desktop එකට live wallpaper එක වැටලා තියෙන. දැන් මේක close කරලා දාන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේක ඉතුරු ටික කරන්න මම description එකේ දාලා තියෙනවා links තුනක්. ඒ links තුනෙන් ගිහලා files තුනක් download කරගන්න තියෙනවා. ඉතින් මේ තියෙන files තුන files.rar කියලා එකක් තියෙනවා. nexus.zip කියලා එකක් තියෙනවා. අනිත් එක rainmeet එක. ඉතින් ඔයාලා මුලින්ම කරන්න මේ files.rar කියන එක download කරගෙන ඒක extract කරගන්න ඕන. හරි මේ තියෙන මේක අසර ගියාට පස්සේ ඔයාලා තියෙනවා මේ වගේ rainmeet font nexus කියලා ෆයිල් ෆෝල්ඩර්ස් තුනක්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ font කියලා තියෙන ෆෝල්ඩර් එක අස්සර ගිහලා ඒක අසිනවා font එකක්. ඒක right click කරලා install කරගන්න ඔයාලගේ PC එකට. දැන් මම කලින් install කරලා තින්නේ මට මේක already installed කියලා වැටෙනවා. ඉතින් ඔයාලා මේක install කරගන්න yes දීලා. හරි. ඊට පස්සේ මම download කරන්න දීලා තියෙන අනිත් ෆයිල් එකට යන්න ඕනේ. ඔයාලා nexus.zip කියලා එකක් තියෙනවා. ඒක download කරන්න ඒක MB 37ක් වගේ. මම ඒක right click කරලා extract කරගන්නවා. හරි. මම ඒකත් extract කරගෙන ඉවරයි. දැන් මම මේක අස්සර ගියාට පස්සේ ඔයාලට වෙනවා nexus setup කියලා setup එකක් තියෙනවා. මම ඒක run කරගන්නවා. මේ වගේ window එකක් આવොත් ඔයාලට මෙතන more info ගිහිල්ලා run නෙවෙයි දෙන්න. හරි මම ඊට පස්සේ launch nexus කියන එක ටික එක දාලා install එක finish කරලා පස්සේ මෙන්න මේ වගේ කැතම කැත desktop icons ටිකක් එනවා උඩින්. ඔයාලට මේක මේ විදිහට තියාගන්න ඕන. අපි ලස්සන එකක් තියෙනවා අපි ගාව. ඒකට ඔයාලා කරන්න ඕනේ downloads වල මම අර දුන්න files.rar කියලා එකක් තිබ්බේ. අන්න ඒක තිබ්බ nexus කියලා folder එකක්. ඒ nexus කියන folder එකේ තියෙන doc icons කියලා folder එකක්. ඉතින් ඔයාලා මේක copy කරගෙන ගිහිල්ලා C එක තියෙන ඔයාලගේ Windows install කරලා තියෙන folder එක. ඒකට right click කරලා paste කරන්න. මම දැන් කලින් දාලා තියෙන මේක replace කරන්න අහනවා. ඔයාලගේ අහන්න නැති වෙයි. ඉතින් ඔයාලා මේ Nexus එකේ icon ටිකේ දකුණු පැත්තේ යටටම mouse එක අරන් ගිහලා right click කරපුවාම preferences කියලා option එකක් එනවා ඔයාලට. මේ preferences option එකට ගිහිල්ලා advanced කියලා tab එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා restore කියලා option එකක්. ඒ restore option එක දුන්නාට පස්සේ ඔයාලට එනවා select කරන්න location එකක්. ඉතින් අර C එකේ doc icons කියන folder එක අස්සර ගිහිල්ලා මෙතන තියෙනවා WBK file එකක්. ඒක open කරන්න තියෙන්නේ. ඉතින් ඒතකොට ඔයාලට පේනවා අර උඩ තිබ්බ කැත icons ටික අයින් වෙලා මෙතනින් ලස්සනට icons ටිකක් ආවා. ඉතින් මම ඊට පස්සේ මේකේ පොඩ්ඩක් settings ටිකක් හදාගන්නවා. appearance
ප්‍රෙෆරන්ස් එකට ගිහිල්ලා ඔයාලට ඕන සයිස් එකක් හදාගන්න පුළුවන්. මම මෙතන පික්සල් 45 තියෙන්නේ. මම 25ට වගේ දානවා. ඊට පස්සේ මේක නම් අඩුම කරලා දානවා. ඊට පස්සේ ඕකේ දෙනවා. ඔයාලට වෙන දේ මම පොඩි කරගත්තින් ඔයාලට මේක ඩ්‍රැග් කරලා මේ තියෙන ඔයාලට මේක ඩ්‍රැග් කරලා කොහෙන් හරි කැමති තැනකින් තියාගන්න පුළුවන්. උඩින් තියාගන්නවා මේ හරියම වගේ. ඊට පස්සේ ඔයාලට කැමති එකකට මෙතනින් යන්න පුළුවන්. Photoshop එකට this PC එක මේ this PC එක මේ කැමති එකට ඔයාලට මෙතනින්ම ෆිල්ම් බ්‍රවුස් කරගන්න පුළුවන් ලස්සනට. හරි. ඊට පස්සේ තියෙන අපි අර ලස්සනට ටයිම් එකයි එතකොට සින්දුව හද්දී වැටෙන එකයි ඒ ටික හදාගන්න. ඒකට ඔයාලා කරන්න ඕනේ මම දීලා තියෙන තව ෆයිල් එකක් rainmeter කියලා. ඉතින් rainmeter.txt කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක රන් කරගන්න ඔයාලා. මේක normally විදිහට install කරගන්න තියෙන්නේ normal ෆයිල් එක install කරගන්නවා වගේ. ඒක රන් කරගත්තාම මෙන්න මේ වගේ 아무තු panels ටිකක් එනවා. ඔයාලා මේ ඔක්කොම ටික right click කරලා unload skin දෙන්න. එතකොට ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මම අර දුන්න files.rar කියලා folder එකක් තියෙන්නේ. මේක අස්සේ තියෙනවා rainmeter කියලා folder එකක්. එතකොට මේක අස්සේ තියෙනවා තව monterey.rm skin කියලා මේ ෆයිල් එකක්. ඉතින් ඔයාලා ඒක රන් කරගන්න ඕනේ. ඒක තමයි අපිට ඕන කරන items ටික තියෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන clock and visualize කියලා folders දෙකක් තියෙනවා. මේ folders දෙකම ඔයාලා copy කරගෙන ඔයාලා යන්න ඕනේ ඔයාලගේ documents වල rainmeter එකේ skins කියන folder එක අස්සට ගිහිල්ලා ඒ ටික right click කරලා paste කරන්න ඕනේ. මෙතන files පහක් තියෙනවා ඊට පස්සේ ඔයාලට. හරි ඊට පස්සේ ඔයාලා කරන්න මේක minimize කරලා මෙතන desktop එකේ tray එකේ මෙතන තියෙන rainmeter එකේ icon එක මේක double click කරගන්න. ඒකට මෙහෙම open වෙනවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා මේක refresh all දුන්නාට පස්සේ අපි add කරපු folders ටික මෙතනට add වෙනවා. clock එකයි visualize එකයි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන monitor කියලා folder එකක් තියෙනවානේ. මේකේ settings.ini කියලා එකක් තියෙනවා. ඒක right click කරලා load කරන්න ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ items එකක් එනවා. මෙතන තියෙන music කියලා option එකක් tick එකක් දාන්න. මේ music කියන option එක දෙන්න ඕන. ඒතකොට ඔයාලට මෙන්න වගේ Apple Music වල වගේ මේ පොඩි window එකක් එනවා. මේක right click කරලා ඔයාලා white දාගන්න. මට නම් white කියන එක set ඔයාලට ඕන නම් ඉතින් මේක ස්මෝල් දාගන්න පුළුවන් පොඩි අයිකන් එකක් වගේ. මම මේක white දාගන්නවා. white දාගෙන මෙන්න මේ හරියම වගේ තියාගන්නවා. ඊට පස්සේ මේකේ appearance එක කිලෝවට වෙනස් කරනවා. මේක dark දැම්මම පස්සේ මේක රතු වෙනවා. මේක මම හිතා රතු පාට set අනිත් ඒවාට වඩා. හරි ඊට පස්සේ close කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මෙතන clock කියලා එකක් තියෙන්නේ. clock එකේ clock.ini කියලා එකක් තියෙනවා. ඒක load කරගන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාලගේ day එක එනවා. මම Thursday record කරන මේක මෙහෙම තියෙන්නේ. ඉතින් මම මේක කොහේ හරි ඉඳලා මේක තියෙන මෙන්න මේ හරියම වගේ තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා දාන wallpaper එකකින් wallpaper එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඒ wallpaper එක set වෙන්න ඒක කැමති තැනකින් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන visualize කියලා option එකක් තියෙනවා. මේ visualize එකේ visualize.ini කියලා තියෙන ඒකත් මම load කරගන්නවා. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. මේ තියෙන අපේ visualize එක එන සින්දු අහද්දී waves එක හෙට මෙහෙට යන්න එන්නේ ඒක තමයි මේ තියෙන්නේ. මේකත් මේ කුඩින් තියාගන්නවා. අපි ඔක්කොම ටික දාගෙන ඉවරයි. හරි දැන් මම ඔයාලට Spotify එක open කරලා සින්දුවක් play කරලා පෙන්නන්නම්. ඔයාලට කොහොමද මෙතන පෙන්වන්න කියලා මේක. ඉතින් මම මේක open කරගන්නවා. හරි ඉතින් මම ඔයාලට කෝකටත් තවත් live wallpaper එකක් දාලා පෙන්නන්නම්. අර මම කලින් දාන් හිටියා කිව්ව wallpaper එක මෙන්න මේක. මේක පට ලස්සන ඇත්තටම. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඒ wallpaper එක තමයි load වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම පට ලස්සනයි ඒක. මේ ෆොන්ට් එකටත් ඒක ගැලපෙනවා. ඉතින් ඔයාලට ඔය වගේ කැමති live wallpaper එකක් Google එකකින් හරි කොහෙන් හරි download කරගන්න මේ විදිහට ඔයාලගේ desktop එක customize කරගන්න පුළුවන් කැමති විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් පුළුවන් ඔයාලගේ desktop එක ලස්සනට customize කරගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ආයෙ පල්ලෙන් comment එකක් දාන්න, subscribe කරන්න, like කරන්න, ඉතින් ඔක්කොම කරන්න. ඉතින් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න ඔයාලට තව ඕන videos කොයි වගේ videos දෝනේ කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.